ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මිටියාවතක පිහිටි සුන්දර නගරයකි. මුහුදු මට්ටමේ සිට මීටර 1868ක් උසින් පිහිටා ඇති මෙම නගරය අයත් වන්නේ නුවර එළිය දිස්ත්‍රික්කයටයි. ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරු තලාගල කන්ද පිහිටා ඇත්තේද මෙම නගරය ආසන්නයේය. නුවර එළිය අවට ඇති තේ වගාව සුවිශේෂී වේ. නුවර එළියේ ඇති තවත් විශේෂ තත්ත්වයක් නම් එහිදී හමුවන යුරෝපීය එළවලු, පළතුරු හා මල් වර්ගයි. මෙම නගරයේ වැසියන් මේවා ප්‍රධාන ආදායම් මාර්ගය ලෙසත් අතිරේක ආදායම් මාර්ගයක් ලෙස හෝ විනෝදාංශයක් ලෙස වැවීම සිදු කරයි. මේ කුංචි එංගලන්තය පුරාම අර්ථාපද, කැරට්, ලීක්ස් වැනි එළවලුද, රෝස, දේසි, ඇස්ටමේලියා වැනි මල් වර්ගද, රසවත් ස්ට්‍රෝබෙරිද වගා කළ බිම් කඩවල් දක්නට ලැබේ. මේ කඳුකර පෙදෙසේ වැඩෙන තේ පදුරු වලින් ලෝකයේ අනාගතම තේ වර්ගයක් වන ඔරේන්ජ් පෙකෝ තේ නිපද වේ. තවද නුවර එළිය අවට ඇති තේ කර්මාන්තශාලා කිහිපයක් නියම සංචාරයන් හා සාම්පල අත්හදා බැලීමට හෝ තේ මිලදී ගැනීමට සංචාරකයන්ට අවස්ථාව සලසා දී තිබේ. නුවර එළිය නගරය සොයා ගනු ලැබුවේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී සැමුවෙල් බේකර් විසින් බව සඳහන් වේ. ඒ දවස මෙම නගරය යොදා ගනු ලැබුවේ ඉංග්‍රීසීන්ගේ විනෝදාංශ වන නරිගඩයම, ගෝල ක්‍රීඩාව හා ක්‍රිකට් ක්‍රීඩාව සඳහාය. මෙම නගරය 19 වන සියවසේ ඉංග්‍රීසීන් විසින් සොයා ගනු ලැබුවද මෙම භූමියට නිතරම පැමිණියේ ස්වදේශීය සිංහල සංචාරකයන්ය. එමෙන්ම මෙම ප්‍රදේශය ප්‍රාග්-ඓතිහාසික මානවයන් විසූ ප්‍රදේශයක් බව පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් සාක්ෂි දරයි. මෙහි ඇති බොහෝ ගොඩනැගිලි යටත් විජිතවාදී සමයේදී යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනුකූලව නිර්මාණය කර තිබේ. එමෙන්ම මෙම නගරයේ වර්තමානයේ අලුතින් ගොඩනැගිලි, හෝටල්, සංචාරක නිවාස ඉදිකරන විටදීද මෙම ගෘහ නිර්මාණ ශිල්පයන් අනුගමනය කරන බව පෙනේ. තවද බොහෝ පෞද්ගලික නිවාසද තවමත් ඔවුන්ගේ ඉංග්‍රීසි පන්නේ තන පිටි හා ගෙවයන් නඩත්තු කරමින් පවත්වාගෙන යන බව දක්නට ලැබේ. මුහුදු මට්ටමේ සිට ඉතා ඉහළ උසකින් මෙම ප්‍රදේශය පිහිටා ඇති නුවර එළියේ පවතින්නේ ශ්‍රී ලංකාවේ පහත් බිම් වලට වඩා වැඩි ශීත දේශගුණයකි. එහි මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 16කි. ශීත කාලයට අයත් මාසවලදී ජනවාරි සිට මාර්තු රාත්‍රී කාලයට වී අධික ශීත කාලගුණයක් ඇති අතර හිමිදිරියේදී මන් තුහිනද ඇතැම් දිනක දැකිය හැකි වෙයි. මෙවැනි දිනක අවම උෂ්ණත් සෙල්සියස් අංශක 4ට වඩා අඩු වෙයි. එසේම මෙම කාලයේ ඉර මුදුන් වන වේලාවට අධික ලෙස උණුසුමක්ද ඇති වේ. මෙම අගය ඇතැම් දිනක සෙල්සියස් අංශක 26 ඉක්මවයි. මාර්තු සහ අප්‍රේල් මාසවල ප්‍රථම අන්තර් මෝසම් වර්ෂාව සක්‍රිය වන අතර මේ සිට සැප්තැම්බර් දක්වා නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රිය වේ. මෙම කාලයේදී රැයක් දවාලක් වෙනසකින් තොරව ප්‍රවේගකාරී නිරිත දිග සුළං ප්‍රවාහ සමග වර්ෂාව ඇද හැලෙන අතර ඇතැම් විටක කටුක තෙත බරිත කාලගුණයක් පවතී. සූර්යාලෝකය පවතින දින ගණන සාමාන්‍යයෙන් මාසයකට දින 5-6ක් පමණ වෙයි. ඔක්තෝබර් සහ නොවැම්බරයේදී දෙවන අනතුරු මෝසම සක්‍රිය වන අතර දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඊශාන දිග මෝසම සක්‍රිය වෙයි. මෙම කාලවලදී සාමාන්‍යයෙන් අනෙක් කාලවලට වඩා වර්ෂාපතනය වැඩිය. සිංහල හා දෙමළ අවුරුදු සමය එළවෙන අප්‍රේල් මාසයේදී මෙම නගරය වෙනදාට වඩා කලබලකාරී බවට පත්වේ. අප්‍රේල් මාසයේ මෙහි පැවැත්වෙන වසන්ත සැණකෙළි සමය හේතුවෙනි. මෙම වසන්ත සැණකෙළි සමය සමාරම්භක උත්සවය වාර්ෂිකව අප්‍රේල් 1 වනදා නගරාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන අතර එය නගරයේ පාසල් වලට අයත් තෝරය වාදක කණ්ඩායම් දැක්මකින් හැඩවේ. වර්තමානයේදී ආකර්ශනීය දේ අතර මෝටර රථ ධාවන තරග, තුරග තරග, වසන්ත මල් දැක්ම, රාත්‍රී සැණකෙළි, ඡායාරූප ප්‍රදර්ශන ආදිය වේ.
මෝටර් රථ ධාවන තරග පැවැත්වෙන්නේ මාගස්තුට හා රදැල්ල කන්දේය. බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනාගන්නේ නුවරඑළිය රෙඩ් රෝස් හා ග්‍රෙගරි බර්ව් ඉවරේ පැවැත්වෙන ලේක් ක්‍රෝස් තරගයි. මීට අමතරව විවිධ බඩු බාහිරාදිය සහ ආහාර පාන මිලදී ගත හැකි වෙළඳසැල් ආදියත් නගරය පුරා දක්නට ලැබේ. හෝටන් තැන්න ජාතික උද්‍යානයට ඇතුළු වීමට ඇති මූලික නගරයද නුවරඑළිය නගරයයි. හෝටන් තැන්න විවෘත තෘණවන ලැහැබක් සහිත වනජීවි කලාපයකි. දිවියා, වස්ගෝනා සහ දේශීය සත්වයෙකු වන කළු වඳුරාද ඒකදේශික කඳුකර කුරැල්ලන් වන ශ්‍රී ලංකා සිතසියා සහ කහ කන් කොණ්ඩයා මෙහිදී දැකගත හැකි සත්ව විශේෂයන්ය. දෙස් විදෙස් ආකර්ෂණය දිනාගත් ලෝකාන්තය අයත් වන්නේ හෝටන් තැන්නටමය. මෙය මීටර 1050ක බැවමක් සහිත ප්‍රපාතයක් වන අතර ප්‍රපාතයේ දර්ශනය වන්නේ බලංගොඩ නගරයයි. සැල්ල වෙලියුල් ඔයේ අතුගම්ගාවකින් හටගන්නා මෙම දිය ඇල්ල හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පිහිටා ඇත. නුවරඑළිය පිහිටි ග්‍රෙගරි වැව ආශ්‍රිත විල්ලුව සහිත කලාපය විශේෂ පාරිසරික සංරක්ෂිත කලාපයක් ලෙස නම් කළ හැක. දෙසැම්බර් ඍතුවේ සිට කලාපීය සංචාරක පක්ෂීන්ගේ සංක්‍රමණ ආදිය මෙම ග්‍රෙගරි වැව ආශ්‍රිත පාරිසරික කලාපය තුළ දැකගත හැකි වේ. ලවස්ලේක් ඇල්ල ලවස්ලේක් දිය ඇල්ල මීටර 30ක පමණ උසකින් යුක්ත වූ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයකි. සීතා අම්මාන් කෝවිල හනුමාන් කෝවිල ලෙසද වැහැරෙන සීතා අම්මාන් හින්දු කෝවිල හමුවන්නේ නුවරඑළියේ සිට බදුල්ලට යන විට අංගල උද්භිද උද්‍යානය හමුවීමට පෙරයි. මෙම කෝවිල පිහිටා ඇත්තේ සීතා එළිය නම් ගම්මානයේය. මෙම පළාත හින්දු දර්ශනයේ එන රාමායනය කතාවේ සඳහන් වේ. ජනශ්‍රත වලට අනුව බලවත් රාවණා රජු රාමගේ බිසව වන සීතා දේවිය පැහැරගෙන විත් මෙම කෝවිල තනා ඇති ස්ථානයෙන් සඟවා තිබූ බව කියවේ. නුවරඑළිය තැපැල් කාර්යාලය 1894 වර්ෂයේදී ඉදිකොට ඇති නුවරඑළිය පිහිටි තැපැල් කාර්යාලය මෙරට ඉදිකරන ලද පැරණිතම තැපැල් කාර්යාල අතුරින් එකක් ලෙස සැලකේ. වික්ටෝරියා උද්‍යානය නුවරඑළිය නගරයේ ඉදිකොට ඇති මහජන උද්‍යානයක් වේ. 1987 වර්ෂයේ යෙදී තිබුණු වික්ටෝරියා රැජිනගේ දියමන්ති සංවත්සරය සිහිවීම වෙනුවෙන් උද්‍යානය වික්ටෝරියා උද්‍යානය ලෙස නම් කොට තිබේ. වික්ටෝරියා උද්‍යානයේදී ඉන්දියානු නිල් අවිච්චියා, කායුරු තිරසිකායා, ගෝවර තිරසිකායා, ලය කායුරු වී කුරුල්ලා, කාශ්මීර රත් මැසිමාරා ඇතුළු පක්ෂීන් රාශියක් දැකගත හැකිය. ගැල්ලේ කුරුළු උයන ගැල්ලේ කුරුළු අපේ භූමිය ග්‍රෙගරි වැව ආසන්නයේ පිහිටි වනෝද්‍යානයකි. මෙහිදීද ශ්‍රී ලංකාවට ආවේනික මෙන්ම සංචාරක කුරුළු විශේෂ රැසක් දැක ගැනීමේ හැකියාව ලැබේ. විලියම් රොජර්ස් සෝන ගොල්ෆ් පිටියක කෙළවරේ පිහිටා ඇති බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙකු වූ මේජර් විලියම් රොජර්ස්ගේ සෝන් කොත බොහෝ දෙනෙකු නොදන්නා එක් විශේෂ ස්ථානයක් වේ. ඔහු ප්‍රසිද්ධ අලි දඩයම් කරුවෙකු වූ අතර අලියතුන් දහස් ගණනින් මරා ඇතැයි කියවේ. ජනශ්‍රත වල කියවෙන පරිදි ඔහු මිය ගොස් ඇත්තේ හකුතලේදී අකුණක් වැදීමෙනි. තමා සිදු කළ විශාල පාපය නිසා ඔහුගේ සොහොන් කොතට සෑම වසරකදීම අකුණු සැරවදින බව කියවේ. කෙසේ වුවද වර්තමානයේ මෙම ස්ථානය සංචාරකයන්ට විවෘත නොවේ. නගරයේ ආකර්ශනීය අනෙකුත් දෑ ලෙස ගොල්ෆ් පිටිය, කන්දේ ඇල, තේ වතු, තේ කර්මාන්තශාලා ආදිය දැක්විය හැකිය. මෙහි එන දෙස් විදෙස් සංචාරකයන් හට නිරත විය හැකි විනෝදාත්මක ක්‍රියාකාරකම් රාශියක්ද ඇත. ග්‍රෙගරි වැවේ පැඩල් බෝට්ටු පැදීම, ගෝනියන් පිට යාම, කන්දේ ඇල අසල සාදා ඇතිවන මං පෙත් තරණය ආදිය මින් සමහරකි. මෙම නගරයේ අසිරිය තවත් වැඩි කරන්නට එහි ඇති ඉස්තරම් හෝටල්ද අත්වල සපයයි. ඉන් ප්‍රමුඛ හෝටලයක් වන්නේ ග්‍රෑන්ඩ් හෝටලයයි.
එය හිටපු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙකුගේ මන්දිරය වන අතර නැටකය බ්ලැක්ගිරින් හෝටල් සමූහයට අයත් වේ. එය කොළඹින් පිටත ඇති වඩාත් ජනප්‍රිය හෝටලයකි. මේ මනහර යටත් විජිතවාදී ගොඩනැගිල්ල වසර 100කටත් වඩා පැරණිය. තවත් දෙවැනිම හෝටලයක් වන්නේ සෙන්ට් ඇන්ඩ්‍රූස් හෝටලයයි. මෙයද පැරණි ආණ්ඩුකාරවරයෙකුගේ මන්දිරයක් වන අතර දැනට ජේට්වින් හෝටල් සමූහය යටතේ පාලනය වේ. මෙහි සුවිශේෂී අංග ලෙස වසර 100ක් පමණ පැරණි තව වහලය සහිත ආපන ශාලාවත්, ඊතරම්ම පැරණි බිලියර් මේසයත්, වයින් ගබඩාවත් දැක්විය හැකිය. මීට අමතරව ග්‍රෑන්ඩ් හෝටල අසලම පිහිටි හිල් ක්ලබ් යනු තවත් ආකර්ශනීය ස්ථානයකි. කලින් නිම වූ මන්දිරයක් වන මෙය වර්ෂ 1876 දී බ්‍රිතාන්‍ය කෝපි වගාකරුවෙකු විසින් තනන ලද්දකි. ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක් ලෙසත්, ශීත දේශගුණයකින් යුක්ත පුංචි එංගලන්තය ලෙසත් නුවර එළිය නම් කළ හැකිය.